ඉතින් ඔන්න මං මේ අවස්ථාවේ ඉන්නවා වෙරෝන එක්සත් එල්ලේ ටීම් එකත් එක්ක කතා කරන්න. කවුද මෙතන ප්‍රවීණයා? කවුද? ඉතින් ආයිබෝවන් මුලින්ම. ඉතින් කොහොමද වෙරෝන එක්සත් ඔයගොල්ලන් එල්ලේ ටීම් එක කොයි කාලෙද පටන් ගන්නෙ? වෙරෝන එක්සත් අපි නිල වශයෙන් ආරම්භ කිරීම කියලා කිව්වොත් 2002 2003 අවුරුදු වල තමයි වෙරෝන එක්සත් අපි ආරම්භ කළේ. ඉස්සල්ලා අපි ඉස්සලා කණ්ඩායමේ නමක් නැතුව වගේ අපිට ඉස්සරහ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් මේකක් විදියට අපි කණ්ඩායමක් විදියට නමක් ඉදිරියට මේවා කරගෙන 2002 2003 තමයි නීත්‍යානුකූල විදියට ඒ නමත් එක්කම අවුරුදු දැන් 2002 2003 කියන්නේ. එතකොට මේ විදිය අවුරුදු 13ක් අවුරුදු 23ක වගේ කාලයක් අපි මේ කණ්ඩායමත් එක්ක කියන්නේ ක්‍රීඩා සමාජය රෙජිස්ටර් වෙලාද? රෙජිස්ටර් වෙලා නැහැ. නීත්‍යානුකූලව මේ ඉතාලිය ඇතුළේ රෙජිස්ටර් කරලා නැහැ. අපි මේ අවුරුද්දේ එකක් කරන්න වැඩ කටයුතු ලෑස්ති කරගෙන යනවා. ඔව්. එතකොට මේ මෙහෙම එල්ලි ටීම් එකක් කරන් යන්න සාමාන්‍ය මේ වගේ මැච් එකකට මෙච්චර දුර එන්න කොච්චර වියදමක් යනද මේ? මොකද අපේ ලංකාවේ කට්ටිය එකම එක මත තියෙන එල්ලේ ක්‍රීඩාව කරන කට්ටිය ගහ ගන්නවා, වැර ගන්නවා. එහෙම නෙවෙයි. ඇත්තම කිව්වොත් බලන්න මේ හැම කෙනාගේම ෂර්ට් එකේ ගහලා තියෙනවා සිංහල ලකුණ ගහලා තියෙනවා ලංකාවේ කොඩිය ගහලා ලංකාවේ නම තමයි අරන් එන ලංකාවේ ක්‍රීඩාව මේ විදියට වටේට අරන් එනකොට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. එකටම ලංකාව ඉතාලි කට්ටිය බලනවා මොකද්ද මේ ක්‍රීඩාව? ඒ වගේ සෑහෙන දෙයක් වෙනවා මෙතන. ඇත්තම කිව්වොත් ලංකාවේ අනන්‍යතාවයේ තහවුරු වෙන අවස්ථාවක්. ඉතින් මේ වගේ මේ මැච් එකකට ඇවිල්ලා එන්න කොච්චර වියදමක් යනවද? මේ බලන් ඉන්න කට්ටිය හිතන්නේ කොච්චර වියදමක් යනවද? කොච්චර අමාරුද මේ කරන්න කියලා. අපි වෙරෝනේ ඉඳන් දැන් අද තරගය ගැන කතා කරුවොත් පාර්ම තරගය අපි කතා කරුවොත් ඉතින් අපිට අඩුම කොස්ට් එක සාමාන්‍යයෙන් යනවා යුරෝ 300 350කට අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම යනවා මේ අපේ ආමතර පෞද්ගලික වියදම් ඇරෙන්න. ඒ ඇරෙන්න මේ තරගය සඳහා පැමිණෙන්න යුරෝ 300ක් 350ක් අතර වියදමක් මේවා වෙනවා. පෞද්ගලික වියදම් කියන්නේ ඇත්තම කිව්වොත් මට පේන්නේ ඔයගොල්ලෝ තනි වාහන වල ඇවිල්ලා තියෙන වාහන කීයක් විතර ආවද ඇත්තම කිව්වොත්? ඔව් අපි ඇවිල්ලා තියෙන වාහන 5ක් විතර ඇවිල්ලා තියෙනවා. වාහන 5ක් 6ක් එනවා. අනිව 5 6ක් ඇවිල්ලා තියෙනවා වාහනේ. ෆැමිලි එනවා. ඉතින් ෆැමිලියක් එනවා කියන්නේ ඉතින් තනිකරම වාහනේ වියදම එයා තමයි දරාගෙන ඉන්නේ සම්පූර්ණම. එතකොට ඉතින් ඇත්තම කිව්වොත් වෙරෝන ඉඳන් මෙහාට යනවා කියන්නේ යුරෝ 50කවත් ආසන්න ගමන් වියදමක් යනවා මං හිතන්නේ. අනිවාර්යයෙන්ම 60කට 70ක් අතර යනවා අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ සෑහෙන වියදමක් දරාගෙන තමයි මේ කණ්ඩායම් මේගොල්ලෝ නඩත්තු කරගෙන. ඉතින් කොහොමද ඔයගොල්ලන්ගේ මොනවා හරි මේ වගේ තරඟ මාලාවල් කරද්දී අපේ ලංකාවේ ඉන්න ව්‍යවසායකයෝ ඔයගොල්ලෝ උදව් කරනවද? කොහොමද විස්තර? මෙහෙමයි අපි තරඟ වසර ආරම්භයේදී වගේ අපි තරඟ මාලාවක් පවත්වනවා ගොඩක් දුරට. ඒ තරඟ මාලාවේ යම්කිසි මුදලක් අපි උපයා ගන්න උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් යම්කිසි මුදලක් අපි උත්සාහ ලබා ගන්නවා. ඒ වලින් තමයි ටිකක් දුර මීට වඩා ටිකක් වැඩි වියදමක් යන තරඟවලට ඒවත් පාවිච්චි කරනවා. ඒ වගේම අපිට ස්පොන්සර්ලාගෙන් ආධාර ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ කණ්ඩායම ඇත්තටම එක ක්‍රීඩකයෙක් දෙන්නෙකුට බරක් වෙන්නේ නැහැ. සමස්තයක් විදියට ගත්තම සියලුම ක්‍රීඩකයන් වගේ කණ්ඩායමට සහයෝගය ලබා දෙනවා. ඒ කියන්නේ සමන්ගේ දායක මූල්‍යමය දායකත්වය හැම කෙනාම ලබා දෙනවා. ඒ නිසා මේ අපිට අමතරව තනි වියදම් කරන්න ලොකු වියදමක් ලබන්න ඕනේ නැහැ. දරන්න ඕනේ නැහැ තනි ක්‍රීඩකයෙක්ට. ඒ හින්දා පහසුයි අපිට මේ කණ්ඩායම ඉස්සරහට අරගෙන යන්නේ. ඒ කැපවීම අනිත් ක්‍රීඩකයන්ගේ ලබා දෙනවා උපරිමයෙන්. ඉතින් මොනවාද ඔයාට කියන්න තියෙන්නේ මේ එල්ල ගැන විවිධ විදියට හිතන් ඉන්න කට්ටියට මොනවද ඔයගොල්ලන්ට ආරාධනා කරන්න තියෙන්නේ? මොන ආකාරයෙන්ද ආරාධනාවක් දෙමු බලන්න ඒ කට්ටියට. ඒ කියන්නේ අදහස් කරන්නේ නැත්නම් කිව්වොත් කට්ටිය හිතනවා එල්ල ක්‍රීඩාව කියන්නේ කට්ටිය මැච් එකක් දෙකක් ගන්නවා ඊට පස්සේ බී ගන්නවා ගහ ගන්නවා සෙල්ලම් කරන්න දන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මේ ක්‍රීඩාව කරන්න සෑහෙන මහන්සියක් වෙනවා කියලා අපි පෞද්ගලිකවම දන්නවා. ඒ හින්දා තමයි මම මේ YouTube නාලිකාවක් ඔස්සේ විශේෂයෙන්ම එල්ල ක්‍රීඩාව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඇත්ත වශයෙන්ම මේ ගැන කතා කරුවොත් ඇත්තටම අපි මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ඇත්තටම සුන්දර දසුනක් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 16ක් අරගෙන ඉරිදා මේ ග්‍රවුන්ඩ් එකේ දකිද්දී ඇත්තටම මෙයාලා මාර එකමුතුයි මාර මේක කියලා. නමුත් ඊට වඩා ගිය දෙයක් තියෙනවා මේකේ. මොකද්ද මේ කණ්ඩායම ග්‍රවුන්ඩ් එකට ඉරිදා ගේන්න මුළු 16ක් ක්‍රීඩකයෝ 16ක් ගේනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. ඇත්තටම ලේසි පාසු වැඩක් නෙමෙයි. මොකද එක ක්‍රීඩකයා එක ආකාරය. ඉතින් ඒ 16ක් එකට එකතු කරගෙන ඉරිදා දවසට ගේනවා කියන්නේම ඉරිදා ඒක ජයග්‍රහණයක්. තේරෙනවද? ක්‍රීඩාවේ ජයපරාජය මොනවා වුණත් ඒක මම දකින විදිහට ලොකු ජයග්‍රහණයක් 16ක් ග්‍රවුන්ඩ් එකට ගේනවා කියන එක. සුන්දර නෑ හැම දෙයක්ම සුන්දර නෑ. ඒ නිසා ඔව් ඒ වාස්සේ ලොකු කතාවල් තියෙනවා. ඉතින් ඒ හැල හැප්පීම් කණ්ඩායම් අතර ගැටෙන ඒවත් ඇති වෙනවා. ඉතින් කණ්ඩායම් අතර ගැටෙන අපි නම් ග්‍රවුන්ඩ් එකෙන් එළියට යද්දී ඒවා ඉවර කරලා යන්නේ. ඉතින් සමහර ප්‍රේක්ෂකයෝ සමහරක් අය ඒවා ග්‍රවුන්ඩ් එකෙන් පිටටත් ගෙනියනවා. ඒ කියන්නේ අපි කණ්ඩායම් දෙක වලට
අවශ්‍ය නැති දේවල් පිටින් උණුත් කොළ පෙන්වන්න හදනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් වෙනවා. ඉතින් මේ ක්‍රීඩාවේදී ඒවා සාමාන්‍ය සුළු දේවල් කියලා අපි ඉතින් ඒවා ලොකුට බාර ගන්න නෑ. ඒ කියන්නේ මේ ක්‍රීඩාවේ ඇතුලේ විනයක් තියෙනවා. පොඩි පොඩි ගැටුම් පවතින ක්‍රීඩාව තුළ ඕනම ක්‍රීඩාවක සිදුවෙන දේවල් සාමාන්‍ය දේවල්. ගියායින් පස්සේ එතනින් එහාට නෑ. ඔව්. ජයග්‍රහණය තුල ඇල හැප්පි අනිවාර්යෙන් වෙනවා. ඉතින් අපිට ඔයගොල්ලන්ගේ ඉන්න ක්‍රීඩකයෝ හඳුන්වා දුන්නොත් කොහමද? නම ගම විස්තර ටික කොච්චර කාලයක් දෙල්ල ක්‍රීඩා කරන්නේ කියන්න. මම රංගන නයින මඩමේ අවුරුදු 3ක් විතර වෙනකම් වෙරණ එක්සත් ක්‍රීඩා කරනවා. මම රනිල් ලංකාවේ කවුට්නේරිය වෙරණ එක්සත් ක්‍රීඩා කරන අවුරුදු 7ක් වෙනවා දැනට. මම තරංග ගම කිරිමැටියාන අවුරුදු 5ක් වෙනවා වෙරණ එක්සත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. මං ගැන තියෙනවා මම ඉන්දික ලංකාවේ නයින මඩමේ වෙරණ එක්සත් මේ වගේ 2002 2003 ඉඳන්ම ක්‍රීඩා කරන එක අවුරුදු 23ක් විතර වගේ ක්‍රීඩා කරනවා. මං කසොන් ගම නයින මඩම මම 2019 ඉන්නේ. දැන් අවුරුදු 6ක් වෙරණ එක්සත් සෙල්ලම් කරනවා. මම අශයෙන් මම එන්නේ ලංකාවේ මුන්දලෙන් අවුරුදු 6ක් වෙරණ එක්සත් එක්ක සෙල්ලම් කරනවා. මම චමින්ද මම එන්නේ මීගම බසියවත්තෙන් මම 2007 ඉඳන් වෙරණ එක්සත් සෙල්ලම් කරනවා. මනෝච් කියන්නේ ඔක්කොම දන්න ගාල් එක මනෝච් කෝ දන්නවා ඉතාලියේ. ඒකනට මොකද මම ලංකාවේ ඉන්න පළමු උතරේ කොච්චිගඩේ ඒක ලංකාවේ එල්ලේ ගහලා නැහැ. ඉතාලියේ ඇවිල්ලා තමයි ඒ කියන්නේ බෝල් එක අල්ලලා ප්‍රැක්ටිස් කරලා ඉතාලියේ එතරම් නමක් හදාගත්තා. ඉතාලියේ සුන්දරයි. ඉතාලියේ පස්න ගැටුම් තියෙන හැමදාම ඒ වුණාට අපි පිට්ටනින් එළියට ගියාම ඔක්කොම සහෝදරයෝ. ඒ සහෝදරකමින් තමයි ඉස්සරහට යන්නේ. ඔක්කොම ලස්සන ගමනක් තියෙන ඉතාලියේ. ඒ කියන්නේ හැම එක්කෙනාටම ලස්සන ජොබ් එකක් තියෙනවා. කාලා බිල සතුටින් ඉන්න පුළුවන්. ඉතාලිය තමයි ඒක. ආදරේ ඉතාලියට. හරි. ඉතින් සමහරක් කට්ටිය කැමති නෑ සමාජ මාධ්‍යයට මුහුණ දෙන්න. එහෙම දේවල් තියෙන. ඉතින් මේගොල්ලෝ ක්‍රීඩාවක් ලෙස මේක කරන් යනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ මගේ පොඩි වීඩියෝ ක්ලිප් එකකට සහභාගී වුණාට. ඔයාගේ නම මොකද්ද? ස්ටේෆන්. මේ චූටි ස්ටේෆන් කෙනෙක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ අනාගතේ තමයි ඉතින්. ඉතින් අපි වෙරණ එක්සත් ක්‍රීඩා සමාජයට සුබ පතනවා. ඉස්සරහට හම්බෙමු. හරි. thank you. හරි ඔන්න දැන් මේ අවස්ථාව අපි සම්බන්ධ වෙනවා සාන්තානා මිලානෝ සාන්තානා කියන්නේ එසේ මෙසේ එල්ලේ කණ්ඩායමක් නෙවෙයි. හරිම ප්‍රසිද්ධ ඒ වගේම කාර්ය ශූර කුසලාන ගොඩක් ගත්තු සාන්තානා කණ්ඩායමත් එක්ක තමයි අපි එකතු වෙන්නේ. ඉතින් කොහොමද සාන්තානා? සාන්තානා 2007 දී අපි පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොට අපි ෆයිනල් ගහලා තියෙනවා 100කට අධික සංඛ්‍යාවක් ෆයිනල් ලැබිලා තියෙනවා. සූරතා 84ක් නැත්තම් 5ක් අපි සූරතා ලබාගෙන තිබෙනවා. අනුසූරතා 25කට වඩා දිනාන තිබෙනවා. ඉතාලියේ සිටින අංක 1 කණ්ඩායමක වෘත්තිවර්ධී ඉවරල සාන්තානා කණ්ඩායම ඉතාලියේ එදා මෙදා තුර හෙට දිනේදීත් මම හිතන්නේ මේ සූරතා සංඛ්‍යාව මම හිතන්නේ ඉදිරියේදීත් සම කරන්න හම්බෙන්නේ නැහැ. මේ ගත්ත සූරතා සංඛ්‍යාව මම හිතන්නේ කෙටි අවුරුදු ගානකින් වැඩිම සූරතා සංඛ්‍යාවක් දිනාගත්තු කණ්ඩායම. අපි ක්‍රීඩකින් හඳුන්වා දෙමු. මේ පිට්ටනියේ 2018 ඉඳලා අපි එක දිගට සූරතා ලබාන තිබුණා. පාර්ම කණ්ඩායම් මෙහෙව් තරගමාලාවල් වලට අපි සහභාගී වූ තරගමාලාවල් පිටම 2018 ඉඳලා මේ වෙනකම්ම දිනලා තියෙනවා. අද තරගමාලාවත් අපි දිනී කියලා බලාපොරොත්තු වෙන තරගමාලාව තුළ රැඳී සිටිනවා. මේ තරගමාලාව සුපර් හීරෝ තරගමාලාව සාන්ත සෙබස්තියන් පාර්මා මෙහෙවන සාන්තානා කණ්ඩායමේ ක්‍රීඩකින් හඳුන්වා දෙන්න. මට දෙන්න. එහා අග්‍රයේ සිට මෙහා අග්‍රයට යන කියන්නේ මේ වගේ ශූර කට්ටියක් එක්ක කතා කරන්නම් වෙන්නේ කියන්නේ. අත්දැකීම් එක්ක මාත් දැකලා තියෙන එල්ලේ මැච් එක මේ පාර්මම තියෙන හැම මැච් එකකම වගේ කප් එක කරන් ගිහලා තියෙන ඕගොල්ලෝනේ. අපි එහෙනම් මේ අග්‍රේ ඉඳන් එහා අග්‍රයට විස්තර කතා කරන් යමු. අතර බොරලා සාන්තානා ගැන කතා කරද්දී සූරතා කිව්වා වගේ වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කර කණ්ඩායම සංවිධානය ශක්තිය පිටිපස්සේ තමයි අපි ඉන්නේ. සංවිධාන කමිටුවේ ඇත්තන සභාපති ධූරේවතර ඔබවන කෙනා. අපි මේ පස්සේ ඉඳන් දෙන පුෂ් එකට තමයි මෙයාලා ඉස්සරහට යන්නේ. ඉතින් නමයි ගමයි විස්තර ටිකක් කියාගෙන යන්න. මයික් එක අල්ලම පාස් කරන්න. මම ඉතාලියට ගිහලා මාස 4යි. ඉතින් මම ඇවිල්ලා මම මංගලලියේ ගම ගත්තොත් එම ලංකාවේ. ඉතින් මේ මංගල ස්පීන් ක්‍රීඩා සමාජයේ මම ක්‍රීඩා කරේ. ඉතින් මෙහෙට ඇවිල්ලා ඉතින් මට මෙයාලව හම්බ වුණා. දැන් මම මෙහෙට ශ්‍රී ලංකාවේ නැති හොඳ ක්‍රීඩා සමාජයක් ඉස්සරහට ඉතින් මම දිගටම මෙයාලට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා.
මම චමුත් මම ඇවිල්ලා කෙටි කාලේ මාසයක් වගේ මම ලංකාවේ සාන්තාන ශ්‍රී ලංකරුවේ මොන මෙහෙ ඇවිල්ලා සාන්තානම ශ්‍රී ලංකා කරනවා මම අසිත මම ලංකාවේ සානගම ගැමුණු ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ මාව මෙහෙට ගෙනාවේ ප්‍රියන්ත අයියා චාමර අයියා මෙහෙට ගෙනාවේ මම සුසුමී ගිම්මාන් මේ වසරේ තමයි සාන්තානා කණ්ඩායම සමග ඉතාලියේ එක්ක උනේ නායකම වෙන්න අප්පුව. ඉතින් කණ්ඩායමත් එක්ක හොඳ ජයග්‍රහණයක් කරා යන්න තමයි බලාපොරොත්තු. ශ්‍රියන්ත රන්වලගේ ගම බොරලැස්ස මගේ ටීම් එක සාන්තාන අපි ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් අද පසුවෙන්. ඕ පොඩ්ඩක් නැත්තම ගියොත් මේ ප්‍රියන්ත අයියාව ගැන පොඩ්ඩක් සඳහන් කරන්න ඕන එල්ල මැච් එක ගියොත් එහෙම දකින්න කරන කට්ටිය අඳුරන හිතවත් සහෝදරත්ව පිරිච්ච කෙනෙක් අත්දැකීම් බහුලයි කියලා පෙනුව පැල්මෙන්ම දන යන්න මැච්වලට පේනවා. ඉතින් අයියේ කොහොමද මේ එල්ල ක්‍රීඩාව ගැන වාට මේ අපි ජනල්ල කහරා එල්ල ක්‍රීඩාව ගැන වැරදිට හිතන කට්ටියට හරි විදිහට හිතන්න මේ ක්‍රීඩා මොන වගේද කියලා හඳුන්වා දීමක් තමයි කරන්නේ. ඉතින් කොහොමද මේ එල්ල ක්‍රීඩාව ගැන කියන්න තියෙන්නේ? එල්ලි ක්‍රීඩාව කියන්නේ අපි සාමාන්‍යයෙන් මේකින් අපිට ලැබෙන ඇති දෙයක් නෑ. අපි දවා ගන්න මේකේ සහෝදරත්වය පමණයි. එල්ලි ක්‍රීඩාවේදී පොඩි ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් වලදී ඉතින් ඒ කවුරුත් ජයග්‍රහණයට පොරබදින්නේ. ඒ වගේ අපිත් ඒ වගේම තමයි පොරබදිනවා ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් ඒ වගේ මේක අපිට සමාදානෙන් සහයෝගයෙන් අඳුන ගැනීම සමගිය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ එල්ලි ක්‍රීඩාවේ. ඔය ඇත්තම කිව්වොත් මම කලිනුත් කිව්වා මේ හැම කෙනෙක්ගේම ෂර්ට් වල ලංකාවේ සිංහ කොඩිය ගහලා තියෙන. ඒ කියන්නේ අපේ ලංකාව තමයි මේගොල්ලෝ නියෝජනය කරන්නේ. ඉතාලියට එල්ල ක්‍රීඩා හඳුන්වා දෙනවා හා සමාන ඒ වගේ නෙමෙයි. ලංකාවේ අභිමානය තමයි හැම පිට්ටනියකම පතුරවන්නේ. ඉතින් මේ එල්ල ක්‍රීඩාව කරන් යන්න කොපමණ වියදමක් යනවා සාමාන්‍යයෙන් ඕගොල්ලන් කණ්ඩායමට අද දවසේ මෙතෙන්ට එන්න කොපමණ වියදමක් ගියාද? ඒ කියන්නේ කට්ටිය දන්නේ කොච්චර මහන්සියක් එනවද කියලා මේ වැඩේ. මෙතෙන්ට එන්න වාහන 5ක් එන්න ඕන. 5ක් එනවා අනිවාර්යෙන්. එක වාහනයකට යුරෝ 100කට වැඩි අනිවාර්යෙන් වියදම් එනවා. මේ වගේ පාරම වලට එන්න මිලාන් ඉඳලා එන්න අපේ වෙරෝනේ ඉඳලා වාහන 2-3ක් එනවා. වෙරෝනේ ඉඳලා 3ක් එනවා. මිලාන් ඉඳන් 3ක් එනවා. අපේ ඔක්කොම මිලානුත් තියෙනවා වෙරෝනත් තියෙනවා. අපි ඒක සහයෝගයෙන් තමයි අපේ ගාමේ කාදුවා ඉඳලා ජාමරමල්ලිය එනවා. අපි ඔක්කොම වාහන 6ක් විතර එනයි. එක්කෙනෙකුට යුරෝ 100ක් 150ක් දවසට අනිවාර්යෙන් වියදම්. ඒ වියදම් කීඩක අතර එක දරාගෙන අපි සහයෝගයෙන් අපි එකට එකතු වෙලා සෙල් ගමනක් යනවා. එතකොට මේ මිලානෝ වල ඕගොල්ලන්ගේ තරගමාලා ලෑස්ති කරලා අපේ ලංකාවේ ව්‍යවසායිකයෝ ඕගොල්ලන්ට උදව් කරනවද කොහොමද? අනිවාර්යෙන් සහයෝගය දෙනවා. ටූර්නමන්ට් එකක් කරනකොට අපිට විතරක් නෙමෙයි අනිත් ටීම් වලට පවා ඕනම තැනකින් එල්ලි ක්‍රීඩාවට සහයෝගය දෙනවා. සහයෝගය නැත්තම් මේ එල්ලි ක්‍රීඩාව කරන්නත් බෑ. ටීම් කරන අය සංවිධායකවරු නැත්තම්. අන්න ඒකයි කියන්නේ මේ එල්ල ක්‍රීඩාව කිසිම කණ්ඩායමකින් මුදලක් ගන්න නැතුව ගමේ විවසායක එකතු වෙලා මේගොල්ලන්ගේ කණ්ඩායම කට්ටියගේ දෛනික ආදායමෙන් කොටසකුත් වියදම් කරලා තමයි මේ තරගමාලයක් ලෑස්ති කරන්න ඕගොල්ලෝ. අනිවාර්යෙන් දෙනකොට අපිට එලා මෙයාලා පිට කැමරට ගියාම අපිට කෑම දෙනවා, බීම දෙනවා, වතුර දෙනවා හැමදේම එයාලා කරනවා. අපිට තියෙන්නේ සහභාගී වීම පමණයි. ඒ වගේම අපි විලන් වලට අපි යාලට ඒ වගේම දේවල් කරනවා. අපිට වෙන කිසිම මුදලක් අපෙන් කිසිම ටීම් එකකින් ගන්න නැහැ කවදාවත්. එතකොට ඒක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මිලානෝ වල තියෙන ගොඩක් ලොකු පිට්ටනිය තරගමාලාවල ඉතිරිදලා තියෙනවා. පිට්ටනිය 3-4ක මැච් යනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය පිට්ටනියක් වෙන් කරවාගෙන කොපමණ මුදලක් ඔයගොල්ලෝ වියදම් කරනවා? අපිට සාමාන්‍යයෙන් මිලාන් පිට්ටනියට කිසිම මුදලක් යන්නේ. කිසිම මුදලක් යන්නේ ඒක කොමුණෙන් තියෙන්නේ. රාජ්‍ය සභාවෙම වගේ ඒ කිසිම මුදලක් යන්නේ. හැබැයි අවසරයක් ගන්න. අවසර නැතු ඉස්සර නම් ගැහුවා. දැන් අවසරයක් ඕන. අවසර ගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. පිට්ටනි තුනේම ශ්‍රී ලංකාවේ. එතකොට මේ සාන්තානා කියන කණ්ඩායම නීත්‍යානුකූලව කුමෝනේ ලියවිලාද තියෙන්නේ කොහොමද? තාම මේක ඉතාලිය ඇතුළත නෑ. ඉතාලිය ඇතුළත තාම කිසිම එකම එක ටීම් එකක් තියෙනවා කියලා කියන බ්‍රසීල් යම්බෝයිස්ලා. අනිත් වෙන කිසිම ටීම් එකක් තාම නෑ. අපිත් දැන් මේ ඔක්කොම මෙයා කරගෙන කොමුනේ ලියවිලා දාන්න තමයි දැන් මේ මෙයා කරන් රෙජිස්ටර් කරන්නේ ටීම් එක. මාස 3-4නේ ගහන්නේ ඇවිල්ලා ඒ වලට යවෙන්නේ නැහැ. ඔක සීත කාලේ වෙන්නේ නැහැ. සීත කාලේ ඉන්නේ මාස 3-4යි. ප්‍රොසීඩියර් එකක් තියෙනවා. මොකද මේ ක්‍රීඩාව කරන්නේ ලංකාවේ විතරයිනේ. ඒකින්ද අපිට වෙන තැනකින් මේ ලබා ගන්න බෑ. ඒගොල්ලන් මේගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න ඕන අපි. මේ ක්‍රීඩාව කොහොමද බේස්බෝල් වගේ කිව්වට බෑ. මේක වෙන එකක්නේ. ඒ හින්දා ඒ අපහසුතාවය තියෙනවා. නමුත් මිලාන් වල දැන් එකමුතුවක් ඇදලා තියෙනවා. ඒ එකමුතුවෙන් දැන් උත්සාහ කරනවා කොහොම හරි මේ ලියාපදිංචි කරන්න මිලාන් වල තියෙන සියලු කණ්ඩායම්. සාන්තාන විතර නෙමෙයි සියලු කණ්ඩායම්. ඔව්. අපි ඉස්සරහට අරන් යමු කට්ටියගේ නංගන්. ඉතින් ඇවිල්ලා කොච්චර කල්ද දැන්?
ෆයිනල් ටිකක් ගහලා මට මතකද මතක නෑ ඔය තරම් ගහලා මට මතක නෑ නෑ 100ක් ගහලා නෑ මම 2012 මම 2012 ජාතික සූර්ය මම 2012 දෙන්නෙක් ඉන්නවා අපේ එකේ චාමර වීරසිංහ එක සූරෙක් අනිත් එක අපේ සජිත් ගයසාන ජාතික සූර්ය දෙන්නෙක් දෙපාර සාරමල්‍ය දෙපාරක් කරලා අනිවාර්යෙන් මනිල් කසියන් ඉතාලි ජනප්‍රිය ක්‍රීඩකයෙක් ඉන්න අපේ ඉතින් අපි මේ දක්ෂයොත් එක්ක තමයි මේ ගමන ඉදිරියට යන්නේ මේ මනිල් මේ අපේ man of the series තරම් ඉන්නේ තමයි. මේ අපේ කැප්ටන් කියන්න මොනවද ඉතින් කණ්ඩායම් නායකයා විදියට මොනවද කියන්න තියෙන්නේ කණ්ඩායම ගැන කොහොමද කට්ටියගේ සහයෝගය කොහොමද එකමුතු වෙලා කරන මාස 3මාරනේ. එතකොට ඒ කාලේ කට්ටිය එකතු වෙලා කැම්බි මදාගෙන ඔක්කොම අරන් එහෙම තමයි එන්නේ. ඉතින් එකමුතුෙන් ගහනවා. හිටපු ගාම ඉතපත් කරගන්න. ඉතින් ඒව වෙනයි. ඒත් හොඳට ඉතින් කොමාරි සමගින් සමාදානෙන් ගහනවා. එහෙම තමයි. එහෙනම් ඉතුරු කීප දෙනාත් අපි හඳුන්වා දෙමු. මම මනිල් කසහන් ලංකාවේ දංකොටුවේ ලංකා ශ්‍රී ලංකරේ රංගමුල් එක්සත් දැම්බොරල සාන්තාන දැන් අවුරුදු 8ක් වෙනවා මේට ඇවිල්ලා තාම සාන්තාන තමයි ශ්‍රී ලංකාවේ මගේ නම විපුල් ධනුස්ක මම වෙන්නප්පුවේ දැන් ඉතාලියට ඇවිල්ලා අවුරුදු 3ක් විතර වෙනවා දැන් ශ්‍රී ලංකාවේ සාන්තාන මගේ නම රවිෂ් වීරසිංහ මං චතුරුන් දීලාන්ගේ චූටි පුටා මට අයියෙක් ඉන්න රවින් වීරසිංහ මම බොරලස්ස සාන්තාන ටීම් එක මම පොඩි කාලේ හිටියා දැනුත් ඉන්නවා පස්සේ ලුකුනා ක්‍රීඩිකෙබ්බගේ සෙල්ලම් කරනවා ජය සාන්තාන ඉතින් ඒ වගේ උන පොඩිකාලේ ඉඳන් එන අපේ අලුත් පරම්පරාවක් ඉන්නවා මේ සාන්තාන කණ්ඩායමේ. ඉතින් ගොඩක් ස්තුතියි සහභාගී වුණාට මාත් එක්ක කතා බහ කරාට. ඒ වගේම ඔයගොල්ලන්ට දයාබල ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ තරඟමාලා ඉස්සරහට ඔයගොල්ලොත් ලෑස්ති කරනවා. ඒවත් ලෑස්ති කරගෙන ඉස්සරහට තරඟමාලාවලට සහභාගී වෙන්න පුළුවන් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. ජයසූරිය.